පින්වත් මිතුරනි, මේ උදාවන්නේ පින්බර නවම් පෝය දිනයයි. අප සූදානම් වන්නේ නවම් පෝ දිනය ගැන මදක් විමසා බැලීමටයි. මා සමග එක්වන්න. නවම් පෝ දිනය අපට වැදගත් වීමට හේතු සහ සිදුවීම් රැසක් ඇත. ඒ අතරින් ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් සැරියුත් මුගලන් යන මහරහතන් වහන්සේලාට බුද්ධ ශාසනයේ අග්‍ර ශ්‍රාවක තනතුරු පිරිනැමීම සුවිශේෂ වේ. එසේම බුදුසසුනේ ප්‍රථම මහා සංඝ සම්මේලනය පැවැත්වෙන්නේද උතුම් නවම් පෝ දිනකදිය. තවද බුදුරදුන් විසින් සංඝයා වහන්සේලා සදහා ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම සිදුවන්නේද මෙවැනි නවම් පෝ දිනකදීය. මේ උතුම් නවම් පෝ දින ඔබ සැමට පින්සිත් පහළ වේවා.